නැහැ හිරු ශාස්ත්‍රයක සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අපි අද කතා කරමු සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හස්ත රේඛාවෙන් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 50 පයින්කොට තමන්ගේ ඇස්වල දෝෂ ඇති වෙන දේවල් මේ මේ කුජ මණ්ඩලය කියන ස්ථානය මහපට ඇඟිල්ල ගාව මේ විදිහට සාමාන්‍යයෙන් මේ කුජ මණ්ඩලයේ මෙහෙම රේඛාවක් ඇවිල්ලා මේ විදිහට මෙහෙම කැපිලා මේ විදිහට සිරස් රේඛාව වලින් කැපුණොත් මේ කැපීමේදී කියන්නේ මේ සාමාන්‍යයෙන් කකුල් වල ආබාධ ඇති වෙනවා. හොඳ ඒ වගේම අතපය හිරවියට එනවා. ඒ වගේම ඇස් එක ඇහැක දෝෂයක් එන්න පුළුවන්. කොඳු ඇට පේලියේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. පැත්තට ඇලවෙලා වගේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අතක් නිතරම හිරි වැටෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේම සීනි කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. හැබැයි කිරියම්මගේ ආයු කාලය තීරණය වෙන තමන්ගේ පව පින අනුවත් කියලා කියනවා. හැබැයි බය වෙන්න එපා. අවුරුදු 85ක් අවුරුදු 70 දැන් නම් 74ක් 76ක් විතර වගේ වයස සීමාවක්ද? ඔව්. ඒතකොට ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ආයු කාලය හොඳයි. ඉදිරියේදී ශක්තිය හොඳයි. ඇඟට ඔය ගන්න ආහාර රටාව වෙනස් කරගත්තොත්, ඒ කියන්නේ උදේට කැඳ වීදුරක් වගේ බීලා අර කෑම වලින් ආරක්ෂා වුණොත් තව ආයු කාලය තියනවා. කියන්නේ දෙයියන්ගේ පිහිටයි කියලා දරුවන්ට වදයක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන හිතා ගන්න නැති විදිහේ තමන්ගේ මරණයටත් නමක් තියෙන මරණයක් තමයි. තමන්වත් දන්නේ නැහැ තමන් මැරෙනවා කියලා. වද වේදනාවක් නැතුව උදේ වෙනකොට මැරලා වෙන්න පුළුවන්. මම මැරණ එක නෙමෙයි කවුරුත් මැරෙනවනේ. අපි උනම් මැරෙනවනේ නේද? මං කිව්වේ එහෙම වෙන්න පුළුවන්. වද විදීමක් නැහැ කිරියම් එහෙනම් ඈ. හරි තෙරුවන් සරණයි ඈ. හරි.